හායි කොහොමද ඔයාලට සාරා කිචන් SL YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මං හදන්නේ ඉන්දියාවේ ජනප්‍රිය කෑමක් වන අල පරාතා. මේක ගොඩක් සුදුසු වන්නේ රාත්‍රී ආහාරයට. මුලින්ම මම අල ගෙඩියක් ගන්නවා. මේක හොඳින් හොදලා මම මේ වගේ කෑලි වලට කපා ගන්නවා. කපාගත් අල ටික මේ වගේ භාජනයකට දාලා තම්බ ගන්න යන්නේ. මම ඒකට අල ටික වැහෙන පරිදි වතුරත් ලුණුත් දාගන්නවා. දැන් මේක හොඳින් අපි තම්බ ගන්න ඕන. අල ටික තැම්බෙනකන් අපි පරාටයකට අවශ්‍ය ඩෝ එක හදාගමු. මුලින්ම මම පිටි ග්‍රෑම් 300ක් ගන්නවා. දැන් පාන් පිටි ටිකට මම ලුණු සහ පොල් තෙල් එකතු කරනවා. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකට හොඳින් කවලම් කරනවා. කවලම් කරගත් පිටි ටිකට මම වතුර ටික ටික මිශ්‍ර කරලා මුලින්ම මේ වගේ කවලම් කරගන්නවා අපි. එකපාර අපි වතුර ටික දාගන්නේ නැහැ. අපි වතුර ටික ටික තමයි එකතු කරන්නේ. එකතු කරලා මේ විදියට කවලම් කරගත්තට පස්සේ අපි අත තද කරලා මේ විදියට ඩෝ එක විනාඩි 5ක් 6ක් හොඳින් අනා ගන්න ඕන. තේ ඇලෙන්නේ නැති වෙනකන් අපි මේ ඩෝ එක හොඳට අනා ගන්න ඕන. මේකට වතුර වැඩි වුණොත් ඔයාලට පුළුවන් පාන් පිටි ටිකක් එකතු කරලා හොඳින් අනා ගන්න. මේ තියෙන්නේ මං හොඳට අනාගත්ත ඩෝ එක. දැන් මේ ඩෝ එක මම කොටස් වලට වෙන් කර ගන්නවා. මේ ඩෝ එක මේ වගේ රෝල් කර ගන්නවා. රෝල් කරගෙන මම මේක කොටස් 6කට වෙන් කර ගන්නවා. ඊට පස්සේ වෙන් කරගත් කොටස් මම රවුම් හැඩයට එක බෝලයක් විදියට කර ගන්නවා. වෙන් කරගත්ත පිටි බෝල ටික මම තෙල් දාගත්ත භාජනයකට දාලා හොඳට රැපින් එකකින් වහලා තියනවා. ඔයාලට මේකට කිචන් ටවල් එකකින් වහලා තියන්නත් පුළුවන්. දැන් මේක විනාඩි 10ක් 15ක් වගේ තියලා තියෙනවා. දැන් අපි අල මිශ්‍රණය හදාගමු. මුලින්ම සුදු ලූණු අපි මේ වගේ හීනියට කපා ගන්නවා. ඒ වගේම ලූණු ගෙඩියකුත් අපි කපා ගන්නවා. මේක හදන්නේ අපේ ශ්‍රී ලංකාවේ අයගේ රසට නිසා අපි කැමති විදියට තමයි මේක හදාගන්න ඕන. දැන් මම අම්මිරිස් කරල් දෙකකුත් හොඳට කපා ගන්නවා හීනියට. ඒ වගේම මම ලීක්ස් ටිකකුත් එකතු කර ගන්නවා. ඒ වගේම රම්පේ කරපිංචත් මම කපා ගන්නවා. සාමාන්‍යයෙන් අල පරාත වලට කොත්තමල්ලි කොළ දාගන්නවා. නමුත් කොත්තමල්ලි නෑ කියලා ඔයාලා දුක් වෙන්න ඕනේ නෑ. ගෙදර තියෙන දේවල් වලින්ම ඔයාලට මේක හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මං කලින් තඹගත්ත අල ටික පොඩි කරගත්ත මං ඒක හොඳට. දැන් භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික කර වුණාට පස්සේ මුලින්ම අපි සුදු ලූණු ඊට පස්සේ කරපිංචා දාලා හොඳින් මේක තෙම්පරාදු කරගන්න ඕන. ඊට පස්සේ මම කපාගත් ලොකු ලූණු ටික එකතු කරනවා. ඒ වගේම අම්මිරිස් ටිකත් එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. දැන් මම මේකට ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු කහ කුඩු එකතු කරලා හොඳින් කවලම් කරනවා. මේකට දැන් මම කපාගත්ත ලීක්ස් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මේකට කෑලි මිරිසුත් එකතු කරලා හොඳින් මේක තෙම්පරාදු කරගන්න ඕන. තෙම්පරාදු කරගත්ත මේ මිශ්‍රණයට පොඩි කරගත් අල ටික එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. මේ විදියට හොඳින් කවලම් කරගත්තට පස්සේ අපේ මිශ්‍රණය දැන් සූදානම්. දැන් මම කලින් බෝල වලට වෙන් කරගත්ත පිටි ඩෝ එක ගන්නවා. මේ වගේ පිටි බෝලේ අපි ටිකක් තුනී කරගන්නවා. තුනී කරගත්තට පස්සේ අපි අර හදාගත්ත අල මිශ්‍රණය බෝලයක් විදියට තියලා මේ වගේ හදාගන්නවා. මුලින්ම අපි පිටි බෝල 6ම මේ විදියට අල මිශ්‍රණය දාලා හදාගන්න ඕන. දැන් මම මේ බෝඩ් එකට මේ විදියට පාන් පිටි ටිකක් හලා ගන්නවා. ඊට පස්සේ අල මිශ්‍රණය දාගත්තු මේ බෝල මේ පාන් පිටි එක මත හොඳට අපි තුනී කරගන්නවා. අත තද කරලා තුනී කරගන්න යන්න එපා. අත ලිහිල් කරලා තමයි අපි
මේක හොඳින් තුනී කරගන්න ඕන. ඒ වගේම අල මිශ්‍රණය රොටියේ හැමතැනටම යන විදියට මේක තුනී කරගන්න ඕන. මේ වගේ බෝල 6ම අපි තුනී කරගන්නවා. මේ තියෙන්නේ තුනී කරගත්තට පස්සේ පරාට එක පේන විදිය. ඊට පස්සේ මම පෑන් එකට තෙල් ටිකක් ගාගෙන තුනී කරගත්ත පරාට එක පෑන් එකට තියනවා. මේකට අපිට බටර් උනත් යොදා ගන්න පුළුවන්. වගේ මේක හැම වෙලාවෙම දෙපැත්ත හරවගෙන පුච්ච ගන්න ඕන. ගොඩක් කරවෙන්න පුච්ච ගන්නෑ. රන්වන් පැහැ වෙනකන් විතරයි අපි මේ රොටිය පුච්ච ගන්නෙ. මේ විදියට තමයි අපි පරාට එක හදා ගන්න ඕන. මේ වගේ අපි හදාගත්ත පරාට 6ම පුච්ච ගන්නවා රන්වන් පැහැ වෙනකන්. මේ පරාත එක හැදෙනකොට මුළු කුස්සියම ගොඩක් සුවඳයි. මේ තියෙන්නේ මම හදාගත්ත පරාත ටික. මේ අල පරාත ටික හදන්න ගොඩක් අමාරු නැහැ. ගොඩක් ලේසියි. ඒ වගේම ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පුළුවන් අපිට. රෑ කෑමකට ගොඩක් සුදුසුයි මේ අල පරාතා. ඔයාලත් මේ අල පරාතා ගෙදරදී හදලා බලන්න.